සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ Charmy Sweets YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසම රස කප්කේක්. ඒ වගේම මේක තමයි මගේ පළවෙනි කප්කේක් ඕඩර් එක. මම හිතුවා ඒක ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. බලමු මේ සඳහා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. පිටි කප් 2යි, ග්‍රෑම් වලින් නම් 280ක් 300ක්, බටර් හෝ මාගරින් මේස හැඳි 6ක්, සීනි කෝප්ප 1/2ක්, ටූටි ෆෘටි ටිකක් ගන්නවා. බිත්තර 2යි, පොඩි බිත්තර නම් බිත්තර 3ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්, වැනිලා තේ හැඳි 1යි, බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්. මට ඔයාලට කියන්න අමතක වුණා බේකින් සෝඩා තේ හැඳි කාලකුත් එකතු කරගන්න ඕන. අපි දැන් ටිකක් ලොකු බෝල් එකක් අරගෙන එක්ස්ට්‍රා ටිකයි සීනි ටිකයි එකතු කරගෙන හොඳින් බීට් කරගන්න ඕන. ඔයාලට මේකට එක්ස්ට්‍රා වෙනුවට සුදු පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. පොල් තෙල් එකතු කරගන්නවා නම් මෙෂරින් කප් එකෙන් 4න් 3ක් ගන්න. දැන් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ගමන් හොඳින් බීට් කරගමු. ෆ්‍රෙෂ් මිල්ක් ටික අපි ටික ටික තමයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි බිත්තර එකින් එක වෙන වෙනම එකතු කරගනිමින් හොඳට බීට් කරගමු. අපි දැන් පිටි ටික ටික එකතු කරගනිමින් ස්පැචුලා එකෙන් මික්ස් කරගන්න ඕන. මේ වෙලාවේදී බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ වගේ උකුත් නැති, දියත් නැති බැටර් එකක් වෙනතුරු හොඳින් මික්ස් කරගන්න ඕන. දැන් මේ බැටර් එකට වැනිලා තේ හැන්දක් එකතු කරගෙන නැවතත් මික්ස් කරගන්න ඕන. දැන් අවසානයේට ටූටි ෆෘටි එකතු කරගන්න වෙලාව. ටූටි ෆෘටි එකට අපි පිටි මේස හැන්දක් දාලා මිශ්‍ර කරලා තමයි බැටර් එකට එකතු කරගන්න ඕන. දැන් බැටර් එක හදාගෙන ඉවරයි. බැටර් එක කප්කේක් ට්‍රේ එකට හැන්දකින් හෝ ඔයාට පහසු ආකාරයකට දාගන්න. මේ වෙලාවේදී බැටර් එක පිරෙන්නෙම දාගන්නේ නැහැ. දැන් අපි කප්කේක් ටික බේක් කරගමු. විනාඩි 10ක් ෆ්‍රී හීට් කරගත්ත oven එකේ සෙන්ටිග්‍රේඩ් අංශක 170ට විනාඩි 18ක් 20ක් පමණ කප්කේක් ටික බේක් කරගන්න ඕන. හොඳට මතක තියාගන්න oven එකේ දෙපැත්තම රත් වෙන්න ඕන. මේ තියෙන්නේ අපි විනාඩි 20ක් බේක් කරගත්ත කප්කේක් ටික. මම මේ දීපු ප්‍රමාණ වලින් කප්කේක් 30ක් හදාගත්තා. බලන්න මේ කප්කේක් හරිම සොෆ්ට්. ඒ වගේම හරිම රසයි. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් රෙසිපි එකකින් හම්බෙමු. ඔයාට සුබ දවසක්.